අවදිව සූදානම්ව සිටිය යුතු බව. අත්තිකා ගහේ උපමාව ඉගෙන ගනිල්ලා. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නොහුය. එසේම නුඹලා මේ සියල්ල දකින කල උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගනිල්ලා. සැබෑවක් නුඹලාට කියමි, මේ සියල්ල සිදුවනතුරු මේ පරම්පරාව පහව නොයන්නේය. මේ කොටසෙන් උන්වහන්සේ මනුෂ්‍යයෝ අපිට දන්වන්නේ කුමක්ද? උන්වහන්සේ කියන්නේ අන්තිම වූ කාලයේ සිදුවෙන්න යන දේ නුඹලා අවදිව සූදානම්ව සිටිය යුතු බව. එතකොට ග්‍රීෂ්ම කාලය ළඟ බවත්, අත්තිකා ගහේ අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නොහුය කියන එකේ තේරුම ඇවිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙතනදී මෙවැනි වූ සයින්ස් තමයි උන්වහන්සේ මනුෂ්‍යයාට දෙන්නේ. ඒ කියන්නේ පොළවේ වෙනස් වීම ගැන තමයි උන්වහන්සේ කියන්නේ නුඹලා දකින්න, අවදිව සිටින්න කියලා. ඒ කියන්නේ මෙවැනි මේ අත්තික ගහ දිහා බලලා ඒකේ අතු හටගන්න, අතු මුඩු වෙන දේ නෙමෙයි. දැන් එතනදී කියන්නේ අපි මනුෂ්‍යෝ දන්නවනේ, අපි කියන්නේ මේ කාලයේදී මේ පළතුරු වර්ගය එන කාලය, මේක තමයි වාරය. එතකොට අපි කියනවා ගහක මලක් කොළ හට ගන්නකොට මේ ගහේ මල් හටගන්නේ මේ කාලයට. අපි ඒ දන්නවා වගේ ඒ දේ අපි පොළවේ සාමාන්‍ය මිනිස්සු දැනගෙන ඉන්නවා වගේ නුඹලා මේ හැම දෙයක්ම පොළවේහි සිදුවෙන හැම සිදුවීමක් ගැන අවදිව සිටින්න. මේ දේවල් නුඹලට තේරෙන කල තමයි නුඹලට තේරෙන්නේ උන්වහන්සේගේ නැවත පැමිණීම මේ උන්වහන්සේ දොරටු සමීපෙහි බවත් දැනගනිල්ලා කියලා කියන්නේ අන්න ඒ නිසා. ඒ කියන්නේ මෙවැනි දේවල් usually වෙන්නේ නැති unusual එක සිදුවීම් පොළවේ සිදුවෙන දේ නුඹලා හරියාකාරව අවදිව සූදානමින් සිටින්න. මේ දේවල් දකින්නේ කොච්චරක්ද unusual දේවල් පොළවේ සිදුවෙන්නේ. ඒ සිදුවෙන දේ අනේ මේක මහා පුදුමාකාරයි, මෙවැනි දේ මේ තාක්කල් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ දේවල් සිදු වෙලා තියෙනවා. ඒ වුණාට මේ ආකාරයට නෙමෙයි, බොහොම වෙනස් විදිහටයි දැන් දේවල් සිදු වෙන්නේ. ඒ වගේ අපි මිනිස්සු කතා කරන දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ උන්වහන්සේ කියන්නේ නුඹලා හැම දෙයක්ම කල්පනාකාරී වෙන, හැම දෙයක්ම කල්පනාවෙන් 100ට ගන්න, අවදිව සිටින්න. තව දුරටත් නුඹලාගේ ජීවිත ඔහේ නිකන් කාලය ගත කරන්න නැතුව නුඹලාට මේ කියලා තියෙන හැම දෙයක්ම හදවතට අරගෙන මේ හැම දෙයක්ම ක්‍රියාවෙහි තබා ගන්න කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා අහසත් පොළවත් පහවන්නේය. නමුත් මාගේ වචනය පහ නොවන්නේය. දැන් නුඹලට ඇසුණද? ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ මේ ප්‍රකාශ කරලා තියෙන වචනය නුඹලා බොහෝසේ අඳුනගන්න. මේක අඳුනගන්න මොකද පොළවයි ආසයි සියලුම දේවල් පහ වෙලා යනවා. මොකද ඒකේ මැවුන්කාරයන්න් උන්වහන්සේ ඒ දේවල් උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියනවා මේ හැම දෙයක්ම පහ වෙලා යනවා. හැබැයි උන්වහන්සේගේ වචනය. උන්වහන්සේ කියනවා නමුත් මාගේ වචනය පහ නොවන්නේය. උන්වහන්සේගේ වචනය කිසිම මොහොතක පහ වෙලා නැති වෙලා යන්නේ නැහැ. මොකද උන්වහන්සේ ප්‍රකාශ කරපු යමක් තිබුණාද ඒ සියල්ල සිර කළා ඉවර නිසා මේ පොළවේ. ආමේන්. නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. උන්වහන්සේ කියනවා ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේ ඇරෙන්න මේ පොළවේ ඉන්න කිසිම කෙනෙක්වත්, කිසිම මිනිසෙකුවත්, කිසිම සත්වයෙකුටවත්, කිසිම ස්වර්ගයේ දේව දූතයෙකුටවත් පුත්‍රයාවත් දන්නේ නැත. කිසිම කෙනෙක් දන්නේ නැහැ ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේ ඇරෙන්න ඒ අන්තිම දවස කවදද කියන එක. ආමේන්.
නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. නෝවාගේ දවසේදී නුඹලා අහලා ඇති නෝවාගේ කතාව. නුඹලා අහලා නැත්නම් පරණ කිවිසුමේ නුඹලා කියවලා බලන්න නෝවාගේ ජල ගැල්ම යටතේ උන්වහන්සේ මොනවාද අපිට දන්වලා තියෙන පණිවිඩය කියලා. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මොකද නෝවාගේ ජල ගැල්මේදී ඒ කාලයේදී කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ ඒක කවදද සිදු වෙන්නේ. හැබැයි ඒක සිදු වෙනවා කියලා ප්‍රකාශ කරලා තිබුණාට ඒක මොන වෙලාවෙ සිදු වෙන උනාද වෙන්න යනවද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මක් නිසාද ජල ගැලීමට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුල් වී දවස දක්වා නැවත වාරයක් මං කියනවා මක් නිසාද ජල ගැලීමට පළමු දවස් වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔවුහු නොදැන සිටියෝය. දැන් ඕගොල්ලෝ මේ හොඳට ඇහුම්කන් දෙන්න. කිසිම කෙනෙක් මෙතනදී සඳහන් කරලා තියෙනවා එම ජල ගැල්මේදී කිසිම කෙනෙක් ගසාගෙන යනතුරු ඔහු කිසිම කෙනෙක් ඒ බව නොදැන සිටියෝය කියලා. මේ වගේ තමයි නැවත පැමිණීමේදී කිසිම කෙනෙක් දන්නේ නැහැ මනුෂ්‍ය පුත්‍රයාගේ නැවත පැමිණීම මොන දවසේ මොන කාලයේ සිදු වෙන්න යනවද කියලා. හැබැයි උන්වහන්සේගේ ප්‍රේමය කොච්චරක්ද කියලා කිව්වොත් මනුෂ්‍යයන්ට දීලා තියෙන ලෝකයට උන්වහන්සේගේ ප්‍රේමය කොච්චරක්ද නිසා තමයි කිසිම කෙනෙක් නොදන්නවා වුණත් උන්වහන්සේ කලින් කියලා තින්නේ නුඹලා අවදි වෙලා සිටින්න. නුඹලට මේ සයින්ස් මම දෙනවා. පොළවේ මෙවැනි දේවල් unusual දේවල් හටගන්නේ පොළවේ කොච්චරක්ද ඒව තමයි උන්වහන්සේ අපිට මේවා දැන නුඹලා ක්‍රියා කරන්න උන්වහන්සේගේ පැමිණීම උන්වහන්සේ දොරටු සමීපෙහි බවත් දැනගනිල්ලා කියලා ප්‍රකාශ කරලා තින්නේ උන්වහන්සේ මෙන්න මේ නිසා. මොකද උන්වහන්සේගේ අති උතුම් කරුණාවත් උන්වහන්සේගේ ප්‍රේමයත් නිසා උන්වහන්සේ මනුෂ්‍යයට සයින්ස් කියන දේ පොළොවෙහි ප්‍රකාශ කරලා තියෙනවා. නුඹලා මේ දේවල් දකින විට අවදි වෙන්න. අවදි වෙලා සිටින්න. තවත් නිදියගෙන සිටින්න එපා. නිදියගෙන කියන්නේ නුඹලා අන්දෝමෙන් ක්‍රියා කරන්න තවත් නොයා නුඹලා නියම දේ පොළවේ සිදුවෙන්න යන්නේ මේ පරම්පරාව පහ වෙනවා කියන තැන ගන්න මේ දේවල් දකින විට කියන එක තමයි තවත් ප්‍රකාරයකින් ප්‍රකාශ කළා මේ තියෙන්නේ. ආමේන්. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. දැන් නුඹලට ඇහුණනේ ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය. අන්න ඒ වගේ තමයි මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේය. එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය. ඒ කියන්නේ දෙදෙනෙක් කෙතෙක් යම්කිසි ක්‍රියාවක කාර්යයක වැඩ කරමින් සිටින තැනක දෙදෙනෙක් හිටියොත් ඒ එක්කෙනෙක් ගනු ලබන්නේය එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය කියන්නේ මොන කෙනාද අවදිව සිටින්නේ මොන කෙනාද උන්වහන්සේගේ ක්‍රියාව කරමින් උන්වහන්සේ තුල උන්වහන්සේව දැන හැඳිනගෙන අවංක හදවතින් උන්වහන්සේගේ වචනය අහලා ඒ ආකාරයෙන් සිටින්නේ එවැනි කෙනාව විතරයි උන්වහන්සේ උසුලගන්නේ. අනිත් කෙනාව අත්හරිනවා. පොළවේ ඉතුරු වෙන්න යනවා. අර නෝවාගේ ජල ගැල්ම ඇවිල්ලා ඒ ජලයට සියලුම දෙනා ගහගෙන ගිහිල්ලා සියලුම දේ නැති වෙලා ගියා වගේ නෝවාගේ පවුල පමණයි. නෝවත් නෝවාගේ බිරිඳත් දරුවනුත් ඒ දරුවන්ගේ බිරිඳවරුත් ඒ අය ඇරෙන්න. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරපු තැනක් තිබුණා සත්වයෝ දෙන්න උන්වහන්සේ ප්‍රකාශ කරා මේ අයව ඇතුල් කරගන්න වර්ග උන්වහන්සේ ප්‍රකාශ ඒ
නැවට ඇතුල් වුණ අය ඇරෙන්න අනිත් හැම කෙනෙක්වම පොළවේ හිටපු එදා විනාශ වෙලා ගියා. ඒ වගේ තමයි මෙතනදී උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ තුල ඉන්න උන්වහන්සේව දැනගෙන උන්වහන්සේට කීකරු වෙලා අවදිව සිටින කෙනාව පමණයි උන්වහන්සේ උසුලන්නේ අනිත් අයව අත්හරිනු ලබනවා කියලා. උන්වහන්සේ කොච්චරක් ප්‍රේමණීයයිද කියලා මේ හැම වචනයකින්ම නුඹලා මේ අහන හැම කෙනෙක්ම හදවතේට ගන්න. උන්වහන්සේ මෙතනදිත් මනුෂ්‍යයර වෝනින් එකක් දීලා තින්නේ. උන්වහන්සේ කාවද අත්හරින්නේ? උන්වහන්සේ කාවද උසලගන්නේ ඒ දවසේදී කියලා. ඉතින් මෙතනදී කියන්නේ නුඹලා හැම කෙනෙක්ම සැරසිලා ඉන්න. නුඹලා කොච්චරද සැරසෙන්නේ ඒ කෙනාව උන්වහන්සේ උසුලා ගන්නවා. අනිත් අකීකරු වෙලා මේ මොනවාද ප්‍රකාශ කරන්න කියලා අතහැරලා දාන කෙනාව ආඩම්බර සිත් ඇති අකීකරු ඒ වගේ ආකාරයට ඉන්න මනුෂ්‍යව අත්හරිනු ලබනවා. මේ උන්වහන්සේ අපිට ඒ ප්‍රේමණීය කරුණාවන්තකම වැඩි කොච්චරක්ද කියන තමයි උන්වහන්සේ මෙතන පවා අපිට ප්‍රකාශ කරලා තින්නේ. නුඹලට මෙන්න මේ වෝනින් එක මම දෙනවා. නුඹලට කොච්චරක්ද හරි ගැසෙන්න පුළුවන්. නුඹලා මේ ආකාරයට ජීවිතේ නුඹලා පැහැදිලිව අවදි වෙලා සූදානම්ව සිටින මොන පැයේද මොන තැනද මොන කාලයේද එනවා කියලා අපි කිසිම කෙනෙක් නොදන්න නිසා. ආමේන්. ඊට පස්සේ කියනවා ස්ත්‍රියන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නීය, එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නීය. නැවත වාරයක් උන්වහන්සේ ඒකමයි ප්‍රකාශ කරන්නේ. කොච්චර දෙදෙනෙක් එකට සිටියත් හැබැයි දෙදෙනෙක්ම කියලා කියන්නේ උන්වහන්සේ මෙතන දෙදෙනෙක් කියන්නේ ඒක මොන කොට්ටාශයද ගන්නෙ මොන කොට්ටාශයද අත්හරින්නේ කියනවා කියන්න. මෙතන උන්වහන්සේ දෙදෙනෙක් කිව්වට මෙතන මනුෂ්‍ය රාශියක් ඉන්න තැනක මනුෂ්‍ය රාශියක් කියන්නේ අපි කියමු මනුෂ්‍යෝ 50ක් හිටියා කියලා. සමහරක් හිටේ 50 දෙනාගෙන් මනුෂ්‍යෝ 10 දෙනෙක් විතරක් වෙන්න පුළුවන් උන්වහන්සේ උසුලා ගන්නේ. අනිත් සියලුම 40 දෙනාම පොළවේ ඉතුරු වෙන්න පුළුවන්. මේ උන්වහන්සේ දෙදෙනෙක් කියලා කෙටියෙන් පැහැදිලි කරන්නේ උන්වහන්සේ තෝරගන්නා වූ කොට්ටාශය පමණයි උසුලා ගන්නේ. අනිත් හැම කෙනෙක්වම ඉතුරු වෙන්න අතහරිනවා පොළවේ කියන එකයි මේ උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කරලා තියෙන්නේ. ආමේන්. එබැවින් අවදිව සිටපල්ලා. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක් දැයි නුඹලා දන්නේ නැත. නැවත වාරයක් උන්වහන්සේ කියනවා නුඹලා අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කියන්නේ උන්වහන්සේගේ පැමිණීම මොන දවසෙහි එන්නේසේක් දැයි නුඹලා දන්නේ නැත. නමුත් සොරා කොයි යාමයේ එන්නේ දැයි ගේ ස්වාමියා දැනගෙන සිටියේ නම් යම්කිසි සොරෙක් නිවසකට හොරකම් කිරීමට එන එක ගෙදර ඉන්න අයිතිකාරයා දැනගෙන සිටියානම් ඒ කෙනා එන්නේ දැයි ගේ ස්වාමියා දැනගෙන සිටියේ නම් දැනගෙන සිටියොත් එහෙම ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමං කනෙන්ට නොදෙන බව දැනගනිලා. ඒ කියන්නේ එහෙම අවදිව සිටියොත් සොරෙක් එනකොට ගෙයි අයිති කෙනා ඒ ගෙදර තියෙන දේ සොරකම් කරන්න පුළුවන්ද? කිසිසේත් බෑ. මොකද අවදිව සිටින නිසා ඒ ගෙදර තියෙන කිසිම දෙයක් උමන් කනින්ට නොදෙන බව දැනගනිලා. මේක උන්වහන්සේ උපමාවකින් තමයි අපිට පැහැදිලි කිරීමක් කරන්නේ. නුඹලා අවදිව සිටියොත් නුඹලව සොරකම් කරන්න සතුරට බෑ. නුඹලට උන්වහන්සේගේ පැමිණීමේදී නුඹලව පොළවේ අතහරින්නේ නැහැ. නුඹලා අවදිව සිටියොත් නුඹලා උන්වහන්සේගේ මාර්ගයේ ගිහිල්ලා උන්වහන්සේව බැලඳගෙන උන්වහන්සේ මේ දෙන අවවාද පිළි අරගෙන උන්වහන්සේ අවදිව සිටින්න කියලා මේ අන්තිම කාලයක් පොළවේ පැමිණෙනවා. මේ පොළව නැති වෙලා යන දවසක් ඇවිල්ලා උන්වහන්සේ අලුත් දෙයක් කියන තැන පැමිණෙනවා. මේ හැම දෙයක්ම උන්වහන්සේ මේ පෙර ලියලා කතා කරලා මේවා ස්ථිර කරලා මේ හැම දෙයක්ම
උන්වහන්සේ වෙන්න යන දේ දන්නලා තියෙන්නේ උන්වහන්සේ ප්‍රේමණීය නිසා. උන්වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා නුඹලා අවදිව සිටියොත් නුඹලාගේ දේ උමං කනින්න බෑ. ඒ වගේ නුඹලා අවදිව සිටියොත් උන්වහන්සේ නුඹලව මගහැරලා යන්නේ නුඹලව උසුලා ගන්නවා. හැබැයි නුඹලා ඒ දේ නොකර හිටියොත් එවැනි කෙනාව තමයි උන්වහන්සේ අතාරින්නේ. ඒ කියන්නේ උමං කනින්නේ සොරා ඇවිල්ලා එවැනි මනුෂ්‍යව මොකද සතුරා ඒ අයව පොළවේ නැති වෙලා යන්න තැනට ක්‍රියා කරලා තියෙනවා. මොකද සතුරට මනුෂ්‍යෝ ඉඩ දුන්නොත් තමයි ඒ නැතිවීම නුඹලා නැති කරගන්නේ කියන එක තවත් වචනයකින් මේක ප්‍රකාශ කරොත් ඒක තමයි මෙතනදී අපිට තේරුම් යන්නේ. ආමේන්. එබැවින් නුඹලාත් සෑදී සිටපල්ලා. නැවත වාරයක් උන්වහන්සේ කියනවා එබැවින් නුඹලා සෑදී සිටපල්ලා. මක් නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක. අපි කිසිම කෙනෙක් දන්නේ නැති අවස්ථාවක තමයි උන්වහන්සේ එන්නේ. උන්වහන්සේ මොන පැයේ මේ පැයේදී එන්න පුළුවන්. උන්වහන්සේ මොන කාලයේ මොන සීසන් එකක එයිද උන්වහන්සේ අපි දන්නේ නැහැ. උන්වහන්සේ එකයි කියන්නේ මෙතනදී සමහරක් වෙලාවට මිනිස්සු කියනවා උන්වහන්සේ ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නොහුය. ඒ වගේ ඒක උන්වහන්සේ නියම කාලයක් කියලා නැහැ. මෙතනදී උන්වහන්සේ කියලා තියෙන්නේ නුඹලා අපි මේ දැන් සීසන් එක මේ වින්ටර් සීසන් එක. This is the winter season. This is the summer. This is spring season එක කියලා සීසන්ස් අපි මිනිස්සු දන්නවා වගේ අපි හැම දෙයක්ම වෙන්නේ සිදුවෙන සිදුවීම් ගැන අවදිව සිටින්න කියන එක තමයි මෙතන උන්වහන්සේ තේරුම් කරන්නේ මිනිස්සයාට. එහෙම නැත්නම් උන්වහන්සේ මෙතන කියලා නෑ මේ දැන් සමයකේදී උන්වහන්සේ පොළවට එන්නේ කියන එක. මෙතන උන්වහන්සේ කාලයක් කියලා පැහැදිලිව උන්වහන්සේ උපමාවකින් උන්වහන්සේ දන්ලා තින්නේ අපි කාලවල් වෙලාව පැය අපි දැන් කියන්නේ මේ දැන් පැය 6 වෙනි පැය දවසේ යන්නේ අපි දැන් කියන්නේ දැන් මේ රාත්‍රිය උදෑසන දහවල කියලා ඒ වගේ මිනිස්සු දන්න දේ තියෙන්නේ. ඒ වගේ මිනිස්සුන්ට මේ පොළවේ සිදුවෙන හැම සිදුවීමක් ගැන අවදිව නුඹලගේ ජීවිතය මොන ආකාරයටද පොළවේ තබා ගත යුත්තේ මේ අන්තිම කාලවල වල නුඹලා ක්‍රියා කළ යුත්තේ මොන ආකාරයටද මිනිස්සු කියන අය වැරදීම් වල පැටලිලා මොන දේවල් සිදු වෙලා ඒ මොන දෙයක් උනත් උන්වහන්සේ හැම කෙනෙක්ටම අඬ ගන්න උන්වහන්සේ මුළු ලෝකයටම කතා කරාට උන්වහන්සේ කිසිම මොහොතක කිව්වේ නෑ මුළු ලෝකයාවම උන්වහන්සේ උසුලා ගන්නවා කියලා. මුළු ලෝකයාවම ගලවනවා කියලා උන්වහන්සේ කියලාත් නැහැ. උන්වහන්සේව අදහන්නේ කවුද? උන්වහන්සේ තුලට පැමිණෙන්නේ කවුද? උන්වහන්සේ කියන නාමය වැළඳගෙන ඒ මාර්ගයේ යන්නේ කවුද? එවැනි කෙනා තමයි ගැලවෙන්නේ. එවැනි කෙනාව තමයි උසුලා ගන්න. ඒකයි උන්වහන්සේ මෙතන කිව්වේ එක්කෙනෙක් අත්හරිනවා අනිත් කෙනාව එක්කෙනෙක් ගනු ලබනවා එක්කෙනෙක්ව අත්හරිනවා කියලා උන්වහන්සේ මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ කෙටියෙන් උන්වහන්සේ අපිට දන්නන්නේ අන්න ඒ දේ. මොකද උන්වහන්සේ මුළු ලෝකයේ ඉන්න පොළවේ ඉන්න හැම කෙනෙක්ම ඒ එන දවසේදී උසුලනවා කියලා කිසිම තැනක උන්වහන්සේ ප්‍රකාශ කරලා නැහැ. උන්වහන්සේ කිසිම තැනක ප්‍රකාශ කළා නැහැ උන්වහන්සේව හැම කෙනෙක්ම වැළඳ ගන්නවා කියලාවත්. උන්වහන්සේ වචනය දීලා පමණ තියෙන මිනිසෙකුට වචනය ඇසෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ කවුද? ඇයි උන්වහන්සේ මේ පොළව මැව්වේ? උන්වහන්සේගේ මොකද්ද උන්වහන්සේගේ purpose එක? What is the purpose? කියන එක උන්වහන්සේ මිනිස්සුන්ට තේරුම් ගන්න තමයි උන්වහන්සේ ප්‍රකාශ කරලා. හැබැයි ඒක තේරුම් අරගෙන උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ මැවීම, උන්වහන්සේ මේ කුමද්ද මනුෂ්‍යයාට ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා තේරුම් ගන්න කියන එක විතරයි උන්වහන්සේ කියලා තියෙන්නේ. හැබැයි ඒක තේරුම් ගත්ත මනුෂ්‍යයා වාසනාවන්තයි. ඒක තේරුම් නොගෙන ඒක මේ කුමක්ද කියලා අතහැරිය කෙනා තමයි අවාසනාවන්තයි කියලා මා ප්‍රකාශ කරනවා. මොකද උන්වහන්සේ පැහැදිලිවම මෙතන කියලා තියෙනවා
එක්කෙනෙක්ව ගන්නවා එක්කෙනෙක්ව අත්හරිනු ලබනවා. උන්වහන්සේ එක්කෙනෙක්ව ගන්නවා එක්කෙනෙක්ව අත්හරිනවා කියන එකේ තේරුම හැම කෙනෙක්වම උන්වහන්සේ උසුලා ගන්නේ නැහැ. එහෙමනම් මෙතනදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අවදිව සූදානම්ව සිටිය යුතු බව. දැන් අපි හැමෝම දන්නවා මේ පොළවේ හැම දේශයකම පොළවේ හැම දේශයක්ම ගත්තොත් හැම දේශයකම එදාට වඩා අද මේ කාල සීමාවල් වල විවිධාකාර වූ හිතන් නැති පුදුමාකාර වූ දේවල් සිදු වෙමින් පවතිනවා. ජල ගැල්මවල්, සුළි සුළඟ, එවැනි බොහෝ දේවල් ගින්දර වලින් හානි වෙනවා. එතකොට වසංගත රෝග ඇවිල්ලා විනාශයට පත් වෙනා මිනිස්සුන්ව පොළවෙන් නිකම්ම නැති වෙලා යනවා. එතකොට මේ නැති වුණ මිනිස්සුયો ඒ අය එදා නැති වෙනවා කියලා සූදානම් වෙලා සිටියද අපි දන්නේ නැහැ. ඒ නැති වුණ මිනිස්සුયો එදා සූදානමින් ඒ අයගේ ජීවිතේ ගමන් කරේ එලෙසම නම් උන්වහන්සේත් එක්ක ඉන්නවා. අනිත් අය උන්වහන්සේත් එක්ක නෙවෙයි ඉන්නේ. ඒක අපි ඒ සත්‍ය අපි පැහැදිලි කරගන්න ඕනේ. මෙතන සිත් රිදීම් නෙමේ මිනිස්සුયો ගන්න ඕනේ. මේ තැන්වලදී මිනිස්සුયો පැහැදිලි කරගන්න ඕනේ. අපිට මෙවැනි දෙයක් පොළවේ මැවුම්කාරයාණන් වහන්සේ මුළු ලෝකයාටම ඇහෙන්න කතා කරපු දෙයක් තියෙනවා. මේකයි සත්‍ය කියලා. මොකද උන්වහන්සේ මැව්වේ එක දෙයයි. මනුෂ්‍යයා විසින් තමයි ඒක ભેද කරගල පරම්පරාවල් කියලා ಜಾති ભેද ආගම් කරලා කොටස් වශයෙන් වෙන් කරගෙන තියෙන්නේ මනුෂ්‍යයා විසින්. පොළවේ ඉන්න මනුෂ්‍යයා ඒක කළා තින්නේ උන්වහන්සේ නෙවෙයි. උන්වහන්සේ ගෙනාවේ එක දෙයයි මනුෂ්‍යයන්ට. ඉතින් මේ හැම දෙයක්ම මනුෂ්‍යෝ පැහැදිලි කරගෙන අවදිව සූදානමින් සිටියොත් ඒ එන උන්වහන්සේගේ පැයේදී එවැනි කෙනාව උසුලා ගන්නවා. හැබැයි මිනිස්සෙක් මේ පොළවේ නැතිව ඉන්නවා නම් ඒ අය ඒ නැති වෙන දවසේදී ඔවුන් සූදානමින් සිටියන ඔවුන්ගේ ජීවිතේ ගමන් කරේ උන්වහන්සේගේ මාර්ගයේ යහපත් ලෙස කියනා වූ මාර්ගයක නම් උන්වහන්සේත් එක්ක උන්වහන්සේ සමග එවැනි අය අද උන්වහන්සේ සමගයි කියලාත් මා නුඹලාට ප්‍රකාශ කරනවා. ඒක තමයි සත්‍ය. ඒක තමයි උන්වහන්සේ අපිට මේ සුද්ධ බයිබලයේ වචනෙන් වචන උන්වහන්සේ කතා කරලා පැහැදිලි කරලා තියෙන්නේ. මෙන්න මේ පැහැදීම නුඹලගේ සිත්වල ඇඳ ගන්න. උනාට වඩා ලෝකයේ දේවල් වලට බැහැ වෙලා ලෝකයේ දේවල්ට ආශා කරගෙන ආශාවල් ඇති කරගන්න යන්න එපා. තෘෂ්ණාව කියන දේ තියාගන්න යන්න එපා. මිනිස්සුયો කන්න, බොන්න, අඳින්න, පළඳින්න, මිනිස්සුන්ට නිවාස ඒ හැම දෙයක්ම තියෙන්න ඕනේ. හැබැයි ඒවා තිබුණා කියලා ඒවට නුඹලගේ දැඩි ආශාවල් තියාගෙන ජීවත් වෙන්න යන්න එපා. අපි අත්හරින දවසේ අත්හරින්න මේක මට පුළුවන් කියන තැන ගන්න ඕනේ. අද බලන්න ශ්‍රී ලංකානු දේශය ගත්තොත් එහෙම ශ්‍රී ලංකානු දේශයේ කොච්චර විපතක් සිදු වුණාද? මිනිස්සුන්ගේ නිවෙස් මේක ඉන්න මොහොතක ඕන් කිසිම කෙනෙක් අවදිවද සිටියේ කිසිම කෙනෙක් නොදන්නා වූ මොහොතක එක පැයකදී එක තත්පරයකදී ඇවිල්ලා මිනිස්සුયો ඉන්න ස්ථාන නැති වෙලා තියෙනවාද? මිනිස්සුන්ට අදටත් සිතා ගන්න බෑ ඔවුන්ගේ ජීවිත කොතනින්ද නැවත ගොඩ ගන්න කියලා. සමහරක් පවුල්වල මිනිස්සු එක්කෙනෙක් ඉතුරු වෙලා තව ස්වල්ප කෙනෙක් පවුලේ නැති වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම නුඹලා දකින්න. මේ හැම දෙයක්ම උන්වහන්සේ අර පෙර මේ වචනේදී කිව්වා වගේ ප්‍රකාශ කරා වගේ ඒක තමයි සයින් එක. මේවා තමයි සයින්ස්. උන්වහන්සේ දෙන. උන්වහන්සේ කියන්නේ මේවා තමයි ලකුණු මා නුඹලාට පෙන්වන්නේ. unusual දේවල් අද නුඹලා හැම කෙනෙක්ම අහුම්කම් දුන්නොත් එහෙම දැන් ශ්‍රී ලංකානු දේශයේ සිදු වුණ අය කොච්චරක් අය කියනවද මේ දේ මේට කලින් වෙලා නැහැයි කියලා. අන්න ඒකයි unusual things are going to be happen. unusual things තමයි happen වෙන්නේ. මේට පෙර උනේ නැති කියන වචනේ මිනිස්සුන්ගේම මුඛ වලින් පිට වෙලා තියෙනවා. ඉතින් එහෙනම් බලන්න මේවා තමයි ඒ ලකුණු උන්වහන්සේ දෙන ලකුණු. උන්වහන්සේගේ පැමිණීම දොරකඩ ළඟයි කියලා උන්වහන්සේ මේ වචනේ ප්‍රකාශ කරා වගේ උන්වහන්සේ බොහෝම ළඟ ඉන්නේ. ඒ පැය අපි කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ කොච්චරක්ද ප්‍රේමණීයයි කියවට උන්වහන්සේ ප්‍රකාශ කළ මනුෂ්‍යයට දන්නලා තියෙනවා.
ඒ පැය නුඹලා කිසි කෙනෙක් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ස්වර්ගයේ පියාණන් ඇරෙන්න. ආමේන්. එහෙමනම් අවදිව සූදානම්ව සිටින්න. හරිගස්ස ගන්න නුඹලගේ ජීවිත ඇතුල් කරගන්න මාර්ගය මොකද්ද? හරි මාර්ගය මොකද්ද? සත්‍ය කොහෙද? සත්‍යද මාර්ගයද සැබෑවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒක තමයි සැබෑව. ඒක සොයන්න. ඒක සොයලා ඇතුල් වෙන්න ඒ මාර්ගයට. අර අත්හරිනු ලබන කෙනා නොවි ඇද ගන්නා වූ කෙනා, උස්ලා ගන්නා වූ කෙනා බවට පත් වෙන්න. එක්කෙනෙක් ගනු ලබන්නේය කියන කොටසට ඇතුල් වෙන්න උත්සාහ ගන්න කියලා මා මේ වචනේදී ප්‍රකාශ කරනවා. ආමේන්. ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ජේසුස් පිටයි. God bless you all.